මේ පාන්දර භාවනා කරන වෙලාවේදී ඇහෙනවා පිංගුතුනි රෑ පහන් කරගන්න යන කාලෙදී අනන්ත අප්‍රමාණ දුක් වේදනා විඳින සත්තුන්ගේ හඬ ඒක මහා ලතෝනියක් විදිහට ඇහෙන්න පිංගුතුනි. ඒලා මට මතක් වුණේ මේ සතර අපායක් මැද මම විතරක් භාවනා කරනවානේ කියලා. ඉතින් අපේ ස්වාමින් වහන්සේලාත් වටේ පිටේ උන්වහන්සේලාත් මග වඩාගෙන යනවා. මට ඇහෙනවා මේ සත්තුන්ගේ මහා ලතෝනි අස්සෙන් ඒ සත්තු කියනවා අපේ හාමුදුරනේ අපිට වැරදුනා. ඔබ වහන්සේ කොහොම හරි මේක කරගන්න කියලා කෑ ගහනවා. මගේ පස්සේ දැන් ගැරන්ඩියෙක් එලෝගෙන එනවා. මට කර කියා ගන්න දෙයක් නැහැ. මට දැන් මැරෙන්න විතරයි නියමිත. තව ටිකකින් මම මැරෙනවා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වගේම ස්වාමින් වහන්සේලා මටත් මම පෙර අත්බැව්වල මිනිසෙක් වෙලා ඉඳලා අනිත් මිනිසුන්ට ලොකුකම් පපා පුම්බ ඉන්න කාලේ උන්වහන්සේලා මට කිව්වා ඔය වැඩේ කරන එක තේරුමක් නැහැ. ඔබට මනුස්ස ජීවිතයක් හම්බුනේ ඔය ටික කරන්න නෙමෙයි. තමන්ගේ මගපල පූර්ණේ කරගනින් කියලා. උන්වහන්සේලා මට කිව්වා අපේ හාමුදුරනේ. නමුත් මට ඒකකටත් වෙලාව තිබුණේ නැහැ. මම ගොඩක් බිසි වෙලා ඉඳී. ඉතින් ඒවැ ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී මට කරගන්න බැරි වුණා. බැරි වෙලා අද මං ගෙම්බෙක් වෙලා. දැන් මගේ පස්සෙන් එලවනවා. මගේ තරහකාරයෝ. දැන් මට කර කියා ගන්න දෙයක් නැහැ අපේ හාමුදුරනේ. දැන් මට මැරෙන්න විතරයි තියෙන්නේ. ඒක පින්වතුනි මා හයියෙන් කෑ ගහලා කියනවා. ඒකට කතා කරන්න පුළුවන් උපරිම හයියෙන් කෑ ගහලා කියනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මේක කරගන්න. ඔබ වහන්සේ මේ අත්දැකීම මේක කරගන්න. මට ඔක්කොම වහිමි වුණා කියලා. ඒ අතරතුරේ පාන්දර ජාමේ වෙද්දි වටෙන් පිටෙන් කුරුල්ලෝ කෑ ගහන්න ගන්නවා. කුරුල්ලෙක් කියලා කියන්නේ පින්වතුනි කොච්චර කෑවත් බඩ පිරෙන්නේ සතේ. පුදුම විපාක. මේ කනවා කාලා අනිත් පැත්තට ඒ ටික වසුරු කරනවා. ආයිත් බඩගිනි දරන්න බෑ. ආයිත් කනවා කාලා අනිත් පැත්තට වසුරු කරනවා. ආයි බඩගින දරන්න බෑ. තිරිසං යෝනිය උපනොත් පව්කොට අවසන් නොබිය පවතී පිට පිට. මද සංසුන්කමකුත් නැත හැම විට. සලසන්නේ කෙලෙසද සිතු පිනකට. තිරිසන් යෝනි ඉපදිලා වටෙන් පිටෙන් අනිත් සත්තුන්ගෙන් එන බය අයින් කරගන්න බෑ නවත්ත ගන්න බෑ. කිසිම ක්‍රමයක් නැහැ ඒකෙන් ගැලවෙන්න. එක බින්දු මාත්‍රයක හිත සංසුන් කරගන්න බෑ. ඉතින් මොන පිං කරගනින්නද? ඉතින් පාන්දර යාම වෙනකොට කුකුල්ලු මර ලතෝනි ගහනවා බඩගින්දරට. මිනිස්සු හිතන් ඉන්නේ මේ මිනිසුන් ඇහැරවන්න කුකුල්ලු කෑ ගහනවා කිය. වෙන වැඩක් නැහැනේ. රෑ එළි වෙනකම් පිංගුතුනි බඩගින්දර දරා ගන්න බැරි කමට මහා අඳෝනාවක් කරනවා. බඩගින්න වැඩි කමට. ඇස් පේන්නේ නැහැ රැට. කර කියා ගන්න දෙයක් නැහැ සීතලේ ගුලි වෙලා ඉන්නේ කාට කියන්නද? ඉතින් ඒ කෑ ගහලා කියනවා අපේ හාඳුරනේ ඔබ වහන්සේ වගේ මමත් හිටියා ඉස්සර. මේ ඉන්න කාලේ ඔබ වහන්සේලා වගේ උතුමෝ මට අනන්තවත් කිව්වා එක එකාගේ කුණු හොය හොය යන්න එපා තැන් වල. කුණු හාර කන වැඩේ නවත්තන්න. අනිත් මිනිස්සුන්ගේ කුණු ගෙදර ඇවිල්ලා කතා කර අනිත් මිනිස්සුන්ව පහත් කරන වැඩපිළිවෙල කරන්න එපා. මනුස්ස ජීවිතයක් හම්බුනේ ඔය වගේ පහත් ගති කර ඉන්න නෙමෙයි. නිවන කරගන්නයි මනුස්ස ජීවිතයක් හම්බුනේ කියලා උන්වහන්සේලා මට කිව්වා අපේ හාඳුනනේ. අනේ මට ඒක කරගන්න බැරි වුණා. දැන් මං කුකුලෙක් වෙලා අනන්ත අප්‍රමාණව දුක් විඳිනවා. කර කියා ගන්න දෙයක් නැහැ අපේ හාඳුනනේ. ඔබ වහන්සේ කොහොම හරි මේක කරගන්න කියලා කෑ ගහලා කිය. සමහර ගෙම්බෝ වතුර වලවල් වල පිංගුතුනි තමන්ගේ ජාතියේ ස්ත්‍රියාවක් එතෙන්ට ගෙන්න ගන්න බැරුව මහා හයියෙන් ඇඟ පුම්බ කෑ ගහනවා. තමන්ගේ ළඟට කොහොම හරි ගෙන්න ගන්න. ඒ කෑ ගහන වෙලාවේදී මටත් කියනවා කතා කරලා අපේ හාඳුරනේ ඔබ වහන්සේලා වගේ උතුමෝ මම පෙර අත්බැව්වල ඉන්න කාලේ මට කිව්වා උඹට මනුස්ස ජීවිතයක් හම්බෙලා තියෙන්නේ තිරිසන් සත්තු වගේ කාමයේ සන්තරපේනේ වෙවි ඌරු මඩවලේ läග ඉන්න නෙමෙයි. ස්ත්‍රියව පස්සේ යන්නවත් පිරිමි පස්සේ යන්නවත් නෙමෙයි ඔය මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒක තිරිසන් සත්තු කරන වැඩක් නේ. උඹට ඔය මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන්නේ ඕක කර ඉන්න නෙමෙයි. මේ මගපල පූර්ණේ කරගෙන මේ මහා ගොරබිරන් සසරෙන් ගොඩ වෙන්නයි ওই මනුස්ස ජීවිතේ හම්බුනේ මොනවද ඔය කරන්නේ කියලා මට උන්නාතල ඒ කාලේ කිව්වා. නමුත් මට ඒ මුකුත් තේරුන්නේ නැහැ. මගේ හිත කාමෙන් අන්ධ වෙලා තිබුණේ. මට ඒ වෙලාවේ කියන කිසිම දෙයක් තේරුන්නේ නැහැ අපේ හාඳුරනේ. ඉතින් මගේ ජීවිතේ අනපේක්ෂිතව ඉවර වුණා. දැන් අද මං ගෙම්බෙක් වෙලා ඉපදිලා. කාමයේ දරා ගන්න බෑ. දරා ගන්න බැරි කමට කාමයට අනිත් පැත්තෙන් රුකුල් දෙන විරුද්ධ පාර්ශවිකයා ගෙන්න ගන්න. මහා ලතෝනි ගහනවා අපේ හාඳුරනේ ඔබ වහන්සේ නම් මෙතෙන්ට වැටෙන්න එපා. ඔබ වහන්සේ කොහොම හරි මේක කරගන්න අපේ හාඳුරනේ කියලා කෑ ගහලා කියනවා. ඒ අතරතුරේ පිංගුතුනි මහා හයියෙන් කෑ ගහන තව සත්තු ඕන තරම් ඉන්නවා. සමහර අය කෑ ගහන්නේ අපිට ඇහෙන්නවත් නැහැ. මහා හයියෙන් කෑ ගහනවා ඇහෙන්නේ නැහැ. සමහර අය කෑ ගහන එකක් විතරයි ඇහෙන්නේ. ඒ අතරතුරේ මහා හයියෙන් උඩුබුරන බල්ලන්ගේ හඬ ඇහෙනවා. මහරෑ පිංගුතුනි මේ ඇහෙන ඔක්කොම ඔබගේ ඇස් පන අපිට එලි දැක්වෙන මහා සතර අපායක ලක්ෂණ. ඔය තිරිසන් යෝනියේ දේව දූතයෝ. ඒ දේව දූතයෝ ඔබට හැමදාම කියනවා මටත් වැරදුනා. ඔබ පාරේ ඇවිදිනකොට ලේන්නු ගහ උඩ ඉඳන් කියනවා මට වැරදුනා හොඳටම වැරදුනා. උදේ ඉඳන් කනවා. කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ. මහා පුදුම බයකින් මං ඉන්නේ. ඔබ දැකලා තියෙනව නේද මේ සත්තුන්ගේ හැටි? ඇඟ කොයි වෙලාවෙත් ගැස්සෙනවා. අනන්ත අප්‍රමාණ බයකින් ඉන්නේ. පින්ගතුනේ කර්ම විපාකෙට හිම වෙලා තියෙන්නේ.
ඒකලගේ හඬ කන් මහා පුදුම විදිහට ඇහෙනවා. ඉතින් සමහර channel වල ඒවා හරි විශේෂ දේවල් කියලා එහෙම දාලා තියෙනවා. පොඩි සද්දයකට පිටුතුනි ගැස්සිලා බය වෙනවා. පුදුම බයකින් ජීවත් වෙන්නේ. ගස්වල ඉඳගෙන ඔබ ඇවිදිනකොට කියනවා තිරිසන් යෝනියෙන් ආපු දේව දූතයෝ මිනිස්සුયો මට වැරදුනා. මම මේ ගහක් උඩින් ඉඳන් කෑ ගහන ඔබට ඇහෙන්නේ නැද්ද මං කියන එක? මොනවද ඔය කරන්නේ? උඹ ඔය කරන ටිකම තමයි මමත් කළේ. මට වැරදිලා දැන් මං ගහක් උඩින් ඉඳගෙන මේ කෑ ගහන්නේ කියලා මට කෑ ගහා කියනවා. ඔබත් මේව අත්දැකලා බලන්න. පාරේ යනකොට බල්ල ඔබට කියන්නේ නැද්ද? මට වැරදිලා තියෙන්නේ මේ කියලා. බුරා ගොරෝ කියනව නේද පින්වතුනි? ඔබ ගොරෝන එක නවත්තන්න කියලා. මොකද්ද මේ බල්ල කියන්නේ? ඔබතුමා වගේම තමයි ඔබතුමිය වගේම තමයි මමත්. අනන්ත සසරේ ඉන්න තාක්කල් යන්තම් මනුෂ්‍ය ජීවිත හම්බුණා එහෙම්මේ. ඒ හම්බ වෙච්ච මනුෂ්‍ය ජීවිතවල කරේ අනිත් මිනිසුන්ට ගොරෝපු එක, අනිත් මිනිසුන්ට විරිත්තපු එක, අනිත් මිනිසුන්ගේ ඇඟට කඩාපාත් වෙච්ච එක, අනිත් මිනිසුන්ව පහත් කළා දාපු එක. ඕවා තමයි මං ඉන්න තාක්කල්ම කරේ. මා මුදුන් කරන්න, මානෙන් මත් වෙන්න. මම ලොක්කා උඹලා ඔක්කොම පහත් යයි කිය. මානෙන් මත් වෙන දේවල් තමයි මං ඉන්න තාක්කල් කළේ. ඉතින් ඒ කාලේ ඉඳපු උතුමන් වහන්සේලා මට කිව්වා මානෙන මක්කටෝ අදිමානෙන කුක්කුරෝ කියලා. මානෙන් මත් වෙන කාලා බල්ල වෙලා උපදිනවා. අදිමානෙන් මත් වෙන කාලා වඳුරු වෙලා උපදිනවා ආදි වශයෙන්. මට ඒ කාලේ උතුමන් වහන්සේලා එහෙම කිව්වා. නමුත් මම එකක්වත් ඇහුවේ නැහැ. මම මට ඕනේව තමයි කිව්වේ උන්වහන්සේලා මොනවද දන්නේ මට වඩා කියලා හිතාගෙන. මං කැමති දේවල් කර ඉඳලා අන්තිමට හුලඟට ගහගෙන යන පරණලාපතක් වගේ මැරිලා කර්ම ප්‍රවාහයට අහු වෙලා අද බල්ලෙක් කියලා ඉපදිලා ඉන්නවා. ආන් මේ බල්ලෝ තමයි පිංගුතුනි ඔබ ඔය පාරේ යනකොට ඔබට ඔරෝ කියන්නේ. ඔරවන්න එපා මිනිස්සුયો කියලා. ඒ පාරේ ඉන්න බල්ලෝ ඔබට කියනවා බුරා. මෝඩ මිනිස්සුયો බුරන්න එපා. මම වගේ බුරන්න එපා. පේනවද මට වෙලා තියෙන දේ? ඔබ පාරේ යනකොට දැකලව නැද්ද පිංගුතුනි මේව? කුණු ගැහිලා පණුව හැලි කර කියා ගන්න දෙයක් නැහැ. කෑම ටිකක් හොයාගන්න කියලා ගෙදරකට යනකොට පොළු පාරක් ගහනවා කකුල් දෙක කඩලා යන්නේ. කෑම ටිකක් හොයාගන්න කියලා ගෙදරකට ගියාම උණු වතුර වක් කරන ඔළුව ඉඳලා මුළු ඇඟේම හැම ගැලවිලා යන්න. ඉස්පිරිතාල වල එක්කන් ගිහිල්ලා බෙහෙත් දෙන්නේ නැහැ පිංගුතුනි. හොස්පිටල් වල පොලිමේදලි වල බෙහෙත් දාගන්න බෑ ડોක්ටර්ස්ලාට කියලා. කොයිතරම් දුක් විඳත් කියන කිසිම දෙයක් කාටවත් තේරෙන්නේ නැහැ. දුක්ඛන්දර වේදනාව දරා ගන්න බැරි තැන කෑ ගහනවා පිංගුතුනි බුදු අම්මෝ කියලා කෑ ගහනවා මං කරා වැරදි කියලා කෑ ගහනවා. නමුත් ඒව ඇහෙන්නේ බහුබහු කියන හඬින්. කාටවත් කියන දේ තේරුම් ගන්න බෑ. මේ ලෝකේ තරම් හරි භයානක කුරුළු ලෝකයක් පිංගුතුනි. මේ ලෝකේ ඔබගේ ඇස් පන අපිට දේව දූතයෝ ඇවිල්ලා කියනවා පිංගුතුනි දේව දූතයෝ කියලා කියන්නේ යමක් වරදින්න කලින් ඇවිල්ලා කියන පෙර නිමිත්ත. මේ ලෝකේ ඕන තරම් පෙර නිමිති තියෙනවා. ඔබ කරන දේවල් නිසා විපාක විඳින අයගේ ලක්ෂණ ඔබට ඕන තරම් බලා ගන්න පුළුවන්. ලෝකේ හැම තැනම දේව දූතයෝ ඉන්නවා. ඉතින් මේ පාන්දර අර බල්ලෝ කෑ ගගහ උඩ බුරුබුරා කියනවා අපේ හාමුදුරුවනේ මට වැරදුනා. අනේ ඔබ වහන්සේ නම් කොහොම හරි මේක කරගන්න. ඔබ වහන්සේලා නම් මේක කරගන්න. නැත්තම් ඔබ වහන්සේලාගේ ජීවිත කාලය ඉවර වෙලායි අපේ හාමුදුරුවනේ කියලා කෑ ගගහ කියනවා පිටුතුනේ නිකන් නෙමෙයි. මින් පාන්දර එළි වේගෙන එනකොට කීචි බීචි හඬින් අනිත් කුරුල්ල ටික පටන් ගන්නවා අඳෝනාව තියන්න. අනේ කොයි වෙලාවද කෑම ටිකක් හොයාගන්නේ. පැය ගාණක් බඩගින්න ඉඳලා දරන්න බෑ. මේ සීතල දරන්න බෑ. ඒ නිසා මහා හයියෙන් කෑ ගහනවා එළි වෙනකොට කං කරච්චලේ කෙලවරක් නැහැ. ඉතින් මේවට සින්දුල් ලියලා තියෙනවා කුරුල්ලන්ගේ කීචි බීචි නාදේ. හරිම සුන්දරයි මටත් කුරුල්ලෙක් වෙන්න තිබ්බනම් කියලා. ඇයි දන්නේ නැහැ නේ සතා මොකද්ද කියන්නේ කියලා.